පින්වත්නි, මොහොතක් නිවිලා කල්පනා කරලා බලන්න. මේ ගෙවෙන ජීවිතේ අපි කොච්චර දේවල් පස්සේ දුවනවද? හැමදාම මොනවාම හරි හොයනවා, වෙහෙසෙනවා. ඒත් අපිට ඇත්තටම සිතට සැනසීමක් ලැබිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ අපිට හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයකම මුල අපේ සිත කියන එකයි. ඔයාගේ සිත හොඳ නම් ඔයා කරන කියන දේවල් යහපත් වෙනවා. ඔයාව කවදාවත් දාලා යන්නේ නැති සෙවණැල්ල වගේ. ඒ පින, ඒ සැනසීම ඔයා පස්සෙන් එනවා. ඒ වගේම තමා පින්වත්නි, වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා. කාන්තාරයකට කොච්චර අවුව වැටුණත් ඒක නිවෙන්නේ නෑ නේද? නිවෙන්න නම් වැස්සක් වහින්නම ඕනේ. අන්න ඒ වගේ ඔයාගේ හිතේ තියෙන තරහව, වේදනාව නිවන්න පුළුවන් මෛත්‍රිය කියන සිසිල් දිය දහරාවට විතරමයි. වෙන කෙනෙක් ඔයාට වැරැද්දක් කළත් ඒකට තරහ ගත්තොත් මුලින්ම ගිනිගන්නේ ඔයාගේම සිතයි. ඒ නිසා පින්වත්නි, අද සිටම පුරුදු වෙන්න අනුන් දිහා බලනවාට වඩා තමන්ගේ සිත දිහා බලන්න. ඉත්තට එන තරහව, කේන්තිය හඳුනා ගන්න. මේ ලෝකේ ඔයාට පිහිට වෙන්න පුළුවන් ඔයාටම විතරයි. ඔයාගේ සිත පාලනය කරගන්න ඔයාට පුළුවන් වුණොත් මේ ලෝකේ කිසිම දෙයකට ඔයාව වටන්න බෑ. සිතේ සැනසුම ළඟා කරගන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.